හලෝ හලෝ ඉතින් තවත් මිනි ව්ලොග් එකක් අරගෙන එන්න හිතුණා මේ අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් අපේ තවත් එක ටාගට් එකක් කම්ප්ලීට් වුණු ලස්සනම දවසක් මේ වෙනකොට නම් ඔයගොල්ලෝ දන්නවා මේ දවස මොකද්ද කියලා මොකද මං ඕල්රෙඩි මේක වොයිස් කරනකොට ෆොටෝස් එහෙම දාලා තියෙනවා ඉතින් මට හිතුණා ඒ දවස ගෙවුන විදිය කොහොමද කියලා ඔයගලත් එක්ක ෂෙයා කරගන්න බබාව නිදි කරලා තියලා තමයි මම රෙඩි වෙන්න ගත්තේ මට බාගෙට රෙඩි වෙද්දි තමයි මතක් වුණේ ව්ලොග් එකක් කළා නම් හොඳයි කියලා. මොකද මට දවස මතක තියෙනත් ඒක හොඳයිනේ. ඉතින් අද හරිම සතුටු දවසක්. ඉතින් මේ ඒකට යන්න ලෑස්ති වෙනවා හස්බන්ඩ් කිව්වා එයා ඉක්මනට ඇවිල්ලා රෙඩි වෙලා ආපු ගමන් යන්න ඕනේ ඒ නිසා රෙඩි වෙලා ඉන්නේ කියලා. ඉතින් මම බබාවත් නිදි කරගෙන රෙඩි වෙනවා. එයා දිහා බල බල තමයි රෙඩි වෙන්නේ. මොකද කොයි වෙලාවෙ අවදි වෙයිද කියලා දන්නේ නැහැනේ. ඉතින් ඊළඟට මට තියෙන්නේ බබා අවදි වුණාට පස්සේ බබාව රෙඩි කරගන්න තමයි. මේක තමයි මගේ අද ඩ්‍රෙස් එක. මට හිතුණා මේක ඇඳත් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ බබා නැගිටට පස්සේ බබාව ලෑස්ති කරගන්නවා. මොකද මං එයාට වොෂ් දාලා කෑම කවලා වොෂ් දාලා තමයි එයාව මම නිදි කරේ. ඊට පස්සේ මට තියෙන්නේ එයාව නැගිටපු ගමන් එයාව ඩ්‍රෙස් අප් කරගන්න තමයි තිබුණේ. ඉතින් මේ එයාව ඩ්‍රෙස් අප් කරන ගමන් බලන්නකෝ එයා දන්නවා මේ මොකටද යන්නේ කියලා. එයාත් මාරම හැපි එකේ තමයි ඉන්නේ. මේ වෙද්දි හස්බන්ඩ් ඇවිල්ලා ලන්ච් ගන්න ගමන් ඊට පස්සේ ඉතින් එයාත් රෙඩි වෙනවා. එයා රෙඩි වෙලා ඉවර වෙනකොට අපි දෙන්නම රෙඩි වෙලා යන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. එයාව ලෑස්ති කරලා තියපු ගමම එයා දැන් දුවනවා මගේ ෂේඩ්ස් දෙක හොයාගෙන. එයාත් ෂේඩ්ස් දාලානේ ඉන්නේ. එයාට ඕනේ දැන් මටත් ෂේඩ්ස් දෙන්න. ඉතින් මේ විදියට අපි ලෑස්ති වෙලා යන්න පිටත් වුණා. ඉස්සෙල්ලම ගියේ අම්මලාගේ ගෙදරට. අම්මලාගේ ගෙදරින් තාත්තවත් අරගෙන තමයි අපි ගියේ. ඉතින් තාත්තයි හස්බන්ඩ්යි ඩොකියුමන්ටේෂන් පාර්ට් එක කරනකම් අපි දෙන්නා ඉන්නකොට අපේ බබාට හොඳ අංකල් කෙනෙක්ව මීට් වුණා. එයා ගියපු ටුවර් එකක ලස්සන වීඩියෝස් වගේක් අපේ බබාට පෙන්නනවා. එයා හරි ආසාවෙන් ඒක බලාගෙන ඉඳියා. ඉතින් ඒ වෙලාවේ මටත් ටිකක් ඊසි මොකද එයා ඒක බලාගෙන ඉන්නවනේ එක තැනක වාඩි වෙලා. ඉතින් මේ තමයි අපි දෙන්නා හස්බන්ඩ්ුයි තාත්තයි එළියට එනකල් වෙයිට් කරපු වෙලාව. මං කියන්නම්කෝ අපි ගියේ මොකටද කියලා. අපි ගියේ අපිට තව වාහනයක් ගන්න. ටික දවසක ඉඳලා හිතාගෙන හිටපු දෙයක්. ඉතින් ඒක සක්සස් වුණා අද. හරිම හැපි. ඒ නිසාම මටත් ඕන වුණා මගේ සතුට ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වාහනේත් අරගෙන අපි ගෙදර එන ගමන් මේ අපේ ෆස්ට් රයිඩ් එක. ඉතින් මේ වීඩියෝ එකත් හරිම ආදරෙන් බැලුවට ගොඩක් ස්තුතියි. ඉදිරියට තවත් වීඩියෝස් අරගෙන එන්නම්. බයි බයි. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම. ගොඩක් ආදරෙයි. බයි බයි.